අයිබෝන් යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා සාදරයෙන් පිළිගන්නවා Pixel Profit YouTube channel එකට. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේක අලුතෙන් පටන් ගත්ත YouTube channel එක. මේකෙන් ඔයාලට පුළුවන් e-money සම්බන්ධ වීඩියෝස් සහ ගේමින් සම්බන්ධ වීඩියෝස් දැනගන්න. ඒ කියන්නේ අපි අන්තර්ජාලය හරහා කොහොමද මුදලක් උපයන්නේ කියන කාරණාව ඔයාලට දැනගන්න පුළුවන්. මොනවද ඒවට හරියන වෙබ්සයිට් කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අදත් මම මේ වගේ හොඳ වෙබ්සයිට් එකක් ගැන තමයි කතා කරන්න යන්නේ. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා bell button එක all දාලා තියාගන්න. එතකොට මේ වගේ වැදගත් වීඩියෝ ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වැඩි කතාවක් නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. හොඳයි, අපි අද කතා කරන්නේ Timebucks කියන වෙබ්සයිට් එක ගැන. ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙබ්සයිට් එකක් තමයි මේ Timebucks කියන්නේ. මේකේ පොඩි ටාස්ක් තියෙනවා සම්පූර්ණ කරන්න, ඒවා කරලා සර්වයිව් කරලා ඒ වගේම ඇඩ්වර්ටයිස්මන්ට් බලලා ගාණක් earn කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එකේ link එක මම පහළ description එකේ දාලා තියෙනවා. ඒ link එක හරහා ඔයාලට මෙන්න මේ තැනට එන්න පුළුවන්. හරි, මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ. ඉස්සෙල්ලා අපි මෙතන මේ තියෙන sign up කියලා බටන් එක. අන්න මේ sign up බටන් එක ඔබලා අපි sign up වෙන්න ඕනේ. මොකද login කරන්න අපිට email එකක් නැති නිසා තාම. දැන් මෙතන ඔයාගේ email එක type කරගන්න. හරියට අකුරක්වත් වරදින්න නැති වෙන්න. මොකද recaptcha වුණොත් ආයෙත් ඔයාට සම්පූර්ණ මුලින් ඉඳලා ආයෙ කරන්න ඕනේ. ඒක නිසා හරියට අකුරක් නැර password එක ගහද්දි උනත් හරියට මේ කරන විදිහටම කරගන්න ඕනේ. තමන්ගේ වැඩ කරන email එකක් තමයි දෙන්න ඕනේ මෙතෙන්ද. මතක තියාගන්න ඕනේ මේ email එකෙන් හදලා තියෙන්න බෑ account එකක් Timebucks එකේ. එහෙම වුණොත් ඔයාගේ කලින් password ඉල්ලනවා. ඒක නිසා මෙන්න මේ විදිහට මේ මෙතන පහළ ටික් එක දාලා මොන විදිහට sign up වෙන්න ඕනේ. හරි. sign up successfully කියලා වැටුණා. ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නේ මේක ඇතුළට එද්දී මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙයාලගේ අපි බලමු දැන් කොහොමද මෙතන මුදලක් උපයන්නේ කියලා. ඉස්සෙල්ලා මෙතන තියෙන ඇග්‍රීමන්ට් එකක් මෙයාලගේ. ඒක හරියට කියවන්න හොඳට මොනවද අහලා තියෙන්නේ කියලා. ඒ ටික කියවලා යටින් මේ I agree කියන එක ඒ කියන්නේ ඔයා මේකට මෙයාලගේ ඇග්‍රීමන්ට් එකට ඔයා කන්ෆර්ම් වෙනවා කියලා තමයි එතනින් කියන්න ඕනේ. ඒ කියවලා බලලා යටින් I agree කියන කොළ පාට බටන් එක ක්ලික් කරගන්න. හරි. එතකොට අපි ඊට පස්සේ මෙතන මේ ප්‍රොෆයිල් එකේ පොඩි එඩිට් වගේක් දාගන්න තියෙනවා. ඔයාලගේ අර දකුණු පැත්තේ කෙළවරේ උඩම තියෙන ඔයාලගේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතන ඉස්සෙල්ලාම ඔයාගේ නම දාන්න ඕනේ, යූසර් නේම් එක. මතක තියාගන්න හරියටම ඔයාගේ identity තියෙන විදිහටම තමයි මෙතන නම තියෙන්න ඕනේ. මොකද identity verification එකක් එනවා ඉස්සරහට. එතෙන්දී නැත්තම් ප්‍රශ්නයක් වෙන්න වෙනවා. එතකොට මෙතනින් ඔයාගේ නම දාලා ඒ වගේම මේල්ද ෆීමේල්ද කියන එක දාලා ඒ වගේම මෙතනින් ඔයාගේ country එක තෝරන්න ඕනේ. මතක් කරලා ශ්‍රී ලංකා කියන එකම තෝරගන්න. යටට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන එක තෝරලා අපි බලමු. හරි. ඔහොම ශ්‍රී ලංකා කියන එක දැම්මා. ඊට පස්සේ මෙතන ඔයාගේ උපන්දිනය දාගන්න ඕනේ හරියට. ඔයා හොයලා බලලා ඔයාගේ උපන්දිනය දාගන්න හරියටම මේ මං කරනවා වගේම මේ ප්‍රොෆයිල් එකේ මේ ටික ෆිල් කරගන්න ඕන හරියට ඔයාලා. නැත්තම් මේක earn කරගන්න අමාරුයි. ඒ වගේම postal code එකක් දාන්න ඕන. මම කලින් දාලා තියෙන හින්දා postal code එක මට එනවා. ඔයාලගේ postal code එක ඔයාලා දන්නේ නැත්තම් Google එකේ ගහන්න. දැන් උදාහරණයකට කිව්වොත් candy වල කවුරු හරි ඉන්නවනම් candy postal code කියලා Google එකේ ගහපුවම ඒ postal code එක එනවා ඔයාගේ candy වල. ඒ වගේම ඔයා ලෝකේ කොහේ ලංකාවේ කොහේ හිටියත් ඒ නම ගහලා postal code කියලා ගහපුවම ඒක එනවා. යටින් update දෙන්න. ඊට පස්සේ මේ ටික fill කරගෙන update කියන බටන් එක දුන්නාට පස්සේ ඔන්න ඔයාගේ account එක දැන් හදලා ඉවරයි. නමුත් identity verification එකක් තියෙනවා. ඊට කලින් ඔයා දැන් basic ඔයාගේ account එක හදලා ඉවරයි. අපි බලමු මෙතන ගාණක් උපය ගන්න කොහොමද කියලා. මෙන්න මේකේ dashboard එකේ ඔයාලට තුන්වෙනියට තියෙන earn කියලා එකක්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මෙතන තියෙනවා මේල් අපි කොහොමද මේකේ මුදලක් උපයන්නේ කියන එක. ගේම් ගහලා හොයන්න පුළුවන්, සර්වයිව් වෙලා හොයන්න පුළුවන්, ටාස්ක් සම්පූර්ණ කරලා හොයන්න පුළුවන්. ඒ වගේ ගොඩක් තියෙනවා. මම රෙකමන්ඩ් කරන මෙන්න මේ ටාස්ක් කියන එක.
බලමු. මෙන්න මේ ටාස්ක් කියන එක ආවට පස්සේ මෙතන පොඩි ටාස්ක් වගේක් තියෙනවා මේක කරන්න. ඉස්සෙල්ලාම තියෙනවා join the Facebook එයාගේ Facebook channel එකට join වෙලා ඔයා එතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන එයාලට ස්ක්‍රීන්ෂොට් එක අප්ඩේට් කරලා එතන කන්ෆර්ම් දීලා එන්න තියෙනවා. එතකොට මෙන්න මේ $0.042ක් කියන මුදල ඔයාගේ account එකට ඇඩ් වෙනවා. ඒ වගේම එයාට තියෙනවා install and register කියලා එකක්. ඒ වගේ පොඩි ටාස්ක් වගේක් තමයි ඒක කරන්න තියෙන්නේ. එතන ඔයාලට ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරලා රෙජිස්ටර් වෙනවට එතන ඔයාලට ගෙවනවා $0.2.3ක මුදලක් ඔයාලට ගෙවනවා. ඒක බය වෙන්න දෙයක් නැහැ. මේ හැම දෙයක්ම ඔයාගේ account එකට ඇඩ් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙහෙම යටට ගියාට පස්සේ ඔයාලට මෙතන තියෙන YouTube එකට ගිහිල්ලා එයාලගේ වීඩියෝ බලන්න. වීඩියෝ බලනකොට ඒ මුදල ඔයාගේ account එකට ඇඩ් වෙනවා. එයාගේ පොඩි ටාස්ක් වගේක් තියෙන අපිට එදිනදා ඕ ටික කරගන්න පුළුවන්. එච්චර වෙලාවක් යන්නෙත් නැහැ. හරි. ඒ වගේම රෙෆරල් කරලා මේක හොයන්න පුළුවන්. මම ඒක ඔයාලට රෙකමන්ඩ් කරන්නේ. මොකද රෙෆරල් කරන එකට කට්ටිය වැඩි කැමති නැහැ. මොකද කට්ටිය හොයන්න වෙන හින්දා. හරි අපි බලමු මේ දෙවෙනිට තියෙන survive කියන එකක්. ඒකේ ඔයාගේ survive fill කරගන්න තියෙනවා. සමහර ඒවා ලංකාවට නැහැ. ලංකාවට තියෙන ඒවා ටික ඔයාට හොයලා බලලා survive කරගන්න පුළුවන්. ඒකේ පොඩි ප්‍රශ්න වගේක් අහන්න. ඔයාගේ ජාතිය මොකක්ද? සිංහලද? ශ්‍රී ලංකාවේද? කතා කරන්නේ මොන ලැන්ග්වේජ් එකද හොනට පුළුවන් කියලා ඒ වගේ තමයි අහන්නේ. ඒතකොට මෙතන විනාඩි 6න් ඔයාට $0.1ක මුදලක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ ගේම්ස් කියන එක. එතකොට මෙතන ගොඩක් තියෙනවා. Torox තියෙනවා, BitLabs තියෙනවා, Primer තියෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. මම දැන් උදාහරණයකට කිව්වොත් Torox එක. Torox එක ඇතුළට ගියාට පස්සේ මෙයාලගේ පොඩි ගේම් වගේක් තියෙනවා. මෙන්න මේ ගේම් ඉන්ස්ටෝල් කරලා එයාලා කියන ලෙවල් එකට ගැහුවට පස්සේ ලෙවල් එකේදී මෙච්චර ගාණක් දෙනවා. ලෙවල් දෙකට ගියාම මෙච්චර ගාණක් දෙනවා කියලා එයාලා ඒකේ සම්පූර්ණ විස්තරය දාලා තිනවා. ඒකට අනුව ඔයාගේ මෙන්න මේ account එකට mainly ඔයාගේ account එකට ඇඩ් වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ මෙයාලා මේ දෙන ගේම් එක ඔයා ඔතනින් බැක් වෙලා Play Store හරහා ගිහින් හොයන්න එපා. මෙතනින්ම ඔයාට යන්න පුළුවන් Play Store එකට ගිහිල්ලා මෙතනින්ම ඇතුළට ගිහින් ලොග් වෙලා තමයි සෙල්ලම් කරන්න ඕනේ. එතකොට තමයි මේ account එකට ඔයාට සල්ලි ඇඩ් වෙන්නේ. ඒ වගේ පොඩි වැඩ ටිකක් තමයි මේක තියෙන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද හොයන්නේ කියලා. ඒ වගේ මේ tip of day කියන එක ඔයාගේ හැමදාම ඔයා ලොග් වෙද්දි මෙන්න මෙයාලා ටිප් එකක් වගේ පොඩි මුදලක් ඔයාගේ account එකට දෙනවා. ඒ වගේ පොඩි දේවල් කරලා ඔයාට මේකේ ගාණක් earn කරගන්න පුළුවන්. මොකද මමත් මේක කරන නිසා තමයි මම ඔයාලට මේක රෙකමන්ඩ් කරන්නේ. කවුරු හරි මේක කරලා හම්බුන්නේ නැහැ කියලා තියෙනවා නම් පහල කමෙන්ට් එකක් දාන්න. එතකොට මේකේ කොහොමද විද්‍රෝ එකක් ගන්න කියලා මෙයාලා දීලා තිනවා. මෙතන ඔයාගේ තියෙන්න ඕනේ $2. එයාලා කියන මුදලට වැඩිය තිබ්බොත් ඔයාගේ කෑෂ් අවුට් එක එයාලා දෙන හරිම ලේසි. $3න් ඔයාට කෑෂ් අවුට් එකක් ගන්න පුළුවන් මෙයාලගේ. ඒ වගේම කෑෂ් අවුට් බටන් එකක් නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ මෙයාලගේ. කෑෂ් අවුට් ඔටෝ වෙන්නේ සතිය දවස් 5 රෑ 12ට හැමදාම රෑ 12ට ඔයා උපයලා තියෙනවා නම් මුදලක් $3ට වැඩිය ඒක ඔයාගේ wallet එකට transfer වෙනවා මෙයාලගේ ඔටෝම. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මුදල අපත යන්නේ ඔයා හොයන මුදල හැමදාම 12ට රාත්‍රී 12ට සති දවස් 5 හැමදාම ඔයාගේ wallet address එකට transfer වෙනවා. ඒක wallet එකක් ඔයාලා add කරලා තියෙන්න ඕනේ. මේකට අපි බලමු කොහොමද wallet එකක් දැන් add කරගන්න කියලා. දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ මොනවටද මේ වගේ cash out withdraw දෙන්නේ කියලා. මෙන්න මේ මුදල තිබ්බොත් ඔයාලට cash out එකක් දෙනවා කියලා දැන් මෙයාලා කියනවා. හරි අපි බලමු කොහොමද දැන් ඔයාගේ wallet එක කොහොමද මේකට add කරගන්න කියලා මේ මුදල ගන්න. හරි මෙන්න මෙතන ඔයාලගේ profile password email notification තියෙන payment method කියලා ඔයාලට පේනවා ඇති. මෙන්න මේ payment method කියලා ගියාට පස්සේ මෙන්න මෙයාලගෙන් payment දෙන ප්‍රධාන ටිකක් තමයි ARTM කියන එක. ARTM හොඳයි මම රෙකමන්ඩ් කරනවා. ARTM ලංකාවේ ගොඩක් දෙනා පාවිච්චි කරන මෙන්න මේ ARTM කියන ඔප්ෂන් එක තමයි. ඊට පස්සේ මෙන්න මේ දෙවෙනියට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් voice කියලා එක. මේ voice කියන එක නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද voice කියන එක
ට්‍රාන්ස්ෆර් කරගන්න බෑ. මේ virtual visa card කියන එකත් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයාලට මම රෙකමන්ඩ් කරන්නේ මේ RTM Skrill කියන එක මම රෙකමන්ඩ් කරනවා. මොකද මගේ account එකත් Skrill account එක. එතකොට මම මේකට මුදල් ගන්නවා. ඒක නිසා තමයි ඔයාලට මම මේක රෙකමන්ඩ් කරන්නේ Skrill account එක. හරිම ලේසි මුදල් ටික ගන්න. ඒ වගේම මේ Solana කියන එකත් Litecoin කියන එකත් ඔයාලට Binance එක හරහා ඔයාගේ wallet address එකක් මෙතන දුන්නා. දැන් උදාහරණයකට කිව්වොත් මෙන්න මෙතන ගියා. ARTM තියෙනවා. bank transfer එක රෙකමන්ඩ් කරන්නේ මම. මෙන්න මේ option ටිකෙන් ඔයාලට පුළුවන් ඕන option එකක් දාලා ඔයාගේ wallet address එක මෙතෙන්ද දෙන්න. මේ මෙතන Litecoin හරි. මෙන්න මෙතන ID verification එකක් ඉල්ලනවා. wallet address එක දැම්මට පස්සේ මෙතන ID verification එකක් ඉල්ලනවා. මේ ID verification එක කරගන්න හරි ලේසි. අපි බලමු කොහොමද ID verification එක කරගන්නේ කියලා. හරි. මේ මෙතන ගියාට පස්සේ identity verification කියලා එකක් දෙනවා. මෙන්න මේ යට තියෙන ටික් දෙකට ක්ලික් කරගෙන ඒක හරි දෙකක් දාගෙන මේවා කරගන්න තමයි තියෙන්නේ. මොකද මට මේක නම් කරන්න අමාරුයි. මොකද මම PC එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක හරිම ලේසි වැඩක්. ඔයාලා දන්නවා සජීවීව වගේ ෆොටෝ එකක් ඉල්ලයි නැත්නම් ගහලා තියෙන ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ඉල්ලයි. ඒ වගේ පොඩි දෙයක් කරලා identity verification එක කරගන්න තමයි තියෙන්නේ. අතෙන්ද හරිනම දැම්මනම් ඔයා මේ identity verification එක හරිම ලේසි කරගන්න. ඒක පුංචි දෙයක්. ඔයාලා social media වල ඉන්න නිසා නිතරම මේ වගේ වීඩියෝ බලන නිසා මම හිතනවා ඔයාලා ඒක ඉදි කරගන්න දන්නවා කියලා. මේ මෙතෙන්ද ඔයාලගේ payment method address එක Litecoin එකේ Bitcoin එකේ Solana එකේ address දාලා Bitcoin එකේ නම් බෑ. Solana එකේ Litecoin එකේ address දාලා ගන්න පුළුවන්. හරි. දැන් කට්ටියට ප්‍රශ්න ඇති. ඔයා මේකෙන් සල්ලි ගත්තද මුදල් ගත්තද කියලා. ගොඩක් අය දැන් අහන මෙන්න මේක තමයි මගේ මේන් account එක. අරක මම ඔයාලට පේන්න තමයි අලුත් account එකක් හදාගත්තේ. හරි මේකෙත් මුදල් නැහැ. දැන් ඔයාලට ප්‍රශ්න මේ මෙතන 0.005ක් තියෙන. හරි. දැන් මම පෙන්නන්නම්. ඔයාලට මෙන්න මේ මෙතන පේනවා ඇති payment send කියලා එක 4 hours ago. ඒ කියන්නේ පැය 4කට කලින් මගේ payment එක ගිහිලා දැන් මට balance එකක් ඉතුරු වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති. payment send වෙලා තියෙනවා. එතකොට ඊට යටින් තියෙන new payment send pending කියලා. ඒ කියන්නේ මම ඒක දාපු වෙලාව. හරි. මේ මෙතන notification එකේ මේ ඔයාලට බලා ගන්න පුළුවන් message එකේ තියෙනවා මගේ payment එක send වෙලා තියෙනවා කියලා පැය 4කට කලින්. හරි. අපි දැන් බලමු මෙයාලා මේ ඇත්තද කියන්නේ මගේ Skrill account එකට මේක add වෙලාද කියලා අපි බලමු. මොකද මෙතන තිබ්බට බෑනේ. අපේ account එකට ඇවිල්ලා තියෙන්න බෑ. හරි. මේක තමයි මගේ Skrill account එක. හරි. ඔයාලට පේනවා $3.42ක් මගේ account එකට mainly transfer වෙලා තියෙනවා. හරිද? දැන් ඔයාලට අරකට ගියත් බලා ගන්න පුළුවන්. මට send ලා තිබ්බේ කොච්චර මුදලක්ද කියලා. ගිහින් බලමු. $3.42යි. Skrill account එකේ 3.42යි. දැන් ඔයාලට proof මම පෙන්නවා මේකෙන් අනිවාර්යෙන් ඔයාලට earn එකක් කරගන්න පුළුවන් කියලා. $3.42ක් කියන්නේ කොච්චර මුදලක්ද කියලා අපිට ගහලා බලන්න පුළුවන්. මම එච්චර වෙලා ගියන මේ $3 ගණක් හොයන්න. හරි. අපි බලමු. හරි. 336ට යනවා දැන්. මම මේ වීඩියෝ කරන එක වෙලාවේ 3.41ක් කියන්නේ 1151ක වගේ මුදලක්. එතකොට මේක හොයන්න මට එච්චර වෙලාවක් මේකේ ගත වුණේ නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ මේක part time කරගන්න පුළුවන් ඔයාලට. රුපියල් 1000ක් කියනකො දවසකට 1000ක් ගත්තත් මාසෙට වල 30000ක් යනවා. මේක පොඩි වෙලාවක් ඔයාලට මේකට කැප කරන්න තියෙනවා. හරිද? ඉතින් මං හිතනවා දැන් ඔයාලට proof පෙන්නවා. මං හිතනවා ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මගේ වීඩියෝ එක. ඉතින් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ බලන්න මගේ Pixel Profit YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම bell icon එක all දාලා තියාගන්න. එතකොට මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ වගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. Goodbye.